කතා කරන්න හදන්නේ 2017 23 වෙනි MCQ එක. මේ කියන්නේ ජවය ගැන පොඩි ප්‍රශ්නයක්. වඳුරෙක් පාරවල් දෙකක එකම උසක් ගමන් කරනවා කියලා කියනවා වේග දෙකකින්. පළවෙනි පාර කියන්නේ මෙයා සිරස් ලණුවක ගමන් කරනවලු තප්පර 30ක් ඇතුළත. දෙවෙනි පාර මෙයා යනවා සර්පිලාකාර පතයක පතේ දිග දීලා තිනවා මීටර 75යි කියලා ගතවන කාලේ දීලා නැහැ. හැබැයි ඔයාලට කියනවා අවස්ථා දෙකේදීම මේ වඳුර ගමන් කරන ජවය නැත්නම් එයා ලබා දෙන ජවය සමානයි කියලා. ජවය නැත්නම් ශ්‍රමතාවය කියලා කියන්නේ එයා සිදු කරන කාර්ය කාලයෙන් බෙදුවාම එන අගයට. එහෙම නැත්නම් තප්පර එකකදී කරන වැඩ ප්‍රමාණය කියන එක. පළවෙනි පාර මෙයා ලණුවදී උඩට නගිද්දී එයා කරන වැඩ ප්‍රමාණය නැත්නම් එයා කරන කාර්ය කියලා කියන්නේ මෙයාගේ විභව ශක්තිය වැඩි කිරීමනේ. අපි නිකන් ගත්තොත් මේ ලක්ෂ දෙක අතර උස නැත්නම් මේ මට්ටම් දෙක අතර උස h කියලා පළවෙනි පාර මෙයා කරන වැඩ ප්‍රමාණය කියලා කියන්නේ විභව ශක්තිය වැඩි වීම mgh ට. දෙවෙනි පාර සර්පිලාකාර පතේ යනකොටත් එයා ගමන් කරන සිරස් උස මේකම වෙන්න ඕනිනේ. මොකද විභව ශක්තිය වැඩි වෙන බලපාන්නේ සිරස් උස විතරයි. එහෙනම් මෙතනදිත් මෙයා කරන වැඩ ප්‍රමාණය mgh ම තමයි. එහෙනම් අවස්ථා දෙකේදීම කරන වැඩේ සමානයි. ඉතින් ජවය සමානයි කියලා කියන්නේ කරන වැඩේ සමානයි නම් ගතවන කාලයත් අනිවාර්ය සමාන වෙන්න ඕනි. ඒ කියන්නේ මෙයාට මේ වෙලාවේ ගතවන කාලයම තමයි මේ වෙලාවෙත් ගත වෙන්න ඕනි. එහෙම නැති වුණොත් ජවය සමාන වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයා සර්පිලාකාර පතේ තප්පර 30කදීම උඩට යන්න ඕනි. ඔය පොයින්ට් එක අල්ලගත්තොත් ගාන එතනින්ම ලේසි. එතනින් ඉවර කරන්න පුළුවන්. නම් මීටර 75ක දුරක් යන මෙයාට ගතවන කාලේ තප්පර 30යි නම් ඔයාගෙන් අහන්නේ වේගය යගිය. වේගය සමාන වෙන්නේ එයා ගමන් කරන දුර මීටර 75 කාලයේ තප්පර 30න් බෙදුවම එන අගයට. උත්තර එනවා 2.5යි ms ඍණ 1යි. ඕක තමයි එයා ගමන් කරන වේගය. බලන්න මේ උත්තරේ දෙන්නේ මොන උත්තරේද කියලා. 2.5 තියෙන්නේ උත්තරාංක 2. එහෙනම් 23 ප්‍රශ්නෙට උත්තරේ වෙන්න ඕනි උත්තරාංක 2 2.5යි.